අස්සලාමු අලයිකුම්. මගේ පුංචි යාලෝ හැමෝටම. අද අපි ඉගෙන ගන්න යන්නේ අපේ ජීවිතේට හරිම වැදගත් වචන පෙළක් ගැන. ඒ තමයි ඉස්ලාම් ධර්මයේ පළමු කලිමාව වන කලිමා තයිබා. එහෙමත් නැත්නම් ඒකට කියනවා අව්වල් කලිමා කියලා. නිවැරදි උච්චාරණය. මුලින්ම අපි මේ වටිනා වචන පෙළ නිවැරදිව උච්චාරණය කරන්න පුරුදු වෙමු. මාත් එක්ක හෙමින් කියන්න ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මදුර් රසූලුල්ලාහි. නැවත වතාවක් කියමු. මද විරාමයක්. ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මදුර් රසූලුල්ලාහි. අර්ථය පැහැදිලි කිරීම. පුංචි යාළුවනේ මේ කලිමාවේ තේරුම අල්ලා හැර වෙනත් දෙවියෙකු නැත කියන එකත් මුහම්මඩ් නබිතුමා අල්ලාගේ අවසාන දූතයා වෙන බව තමයි මේන් කියවෙන්නේ. අපි නිතරම අල්ලා දෙවියන්ව විශ්වාස කරමු. දැන් අපි කලිමා තයිබාව ලස්සනට කියමු. හැමෝම මාත් එක්ක එකතු වෙන්න. ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මදුර් රසූලුල්ලාහි. ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මදුර් රසූලුල්ලාහි. ඊටමත් හොඳයි දරුවනේ. ඔයාලත් මේ ලස්සන කලිමාව නිතරම කියන්න පුරුදු වෙන්න. ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු. අස්සලාමු අලයිකුම්.